දේසියාච්චිගේ මැණික් මල්ල ගැන විමර්ශනයට නාමල් අද CID-ට එන්න ගෝ මං ආවා අහන ප්‍රශ්නවලට මං උත්තර දුන්නා මං එළියට ආවා. ඒ අද බෑක්කක් දැනේ. ඒකනේ මාත් බැලුවේ කලින් නේ. දැන් ගෙදර කෑම හදලත් නැතුව ඇති. තැපැල් ඡන්ද පත්‍රිකා තැපෑලට බාර දීම අද. ඡන්ද දිනේ වෙනසක් ගැන මැතිවරණ නිරීක්ෂකයින්ට සැකයක්. වත්මන් ජනපතිට ජාතික ආරක්ෂාව ගැන කිසිම දැනුමක් නැහැ. ගම්මන්පිල කියයි. රාමේශ්වරම් නගරය ඉන්දිය ප්‍රධාන භූමියට සම්බන්ධ කරන ඉන්දියාවේ පළමු සිරස් එසවුම් පාලම වන පම්බන් පාලම ඉන්දිය අගමැති අතින් විවෘත වෙයි. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට බාර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. කොමිෂන් සභාව සඳහන් කළේ අධිකරණ ක්‍රියාමාර්ග නොමැති පළාත් පාලන ආයතන 114ක් සඳහා පමණක් තැපැල් ඡන්ද පත්‍රිකා බාර දුන් බවයි. මේ අතර මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ අභිහචනාධිකරණයේ හමුවේ පළාත් පාලන ආයතනවල තීන්දුව කල් යන්නේ නම් එම පළාත් පාලන ආයතනවල ඡන්ද දිනයද වෙනස් විය හැකි බවයි. අපේක්ෂකයින් 71,000කට ආසන්න පිරිසක් තරඟවදින පළාත් පාලන ආයතන ඡන්දය මැයි 6 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඡන්ද විමසීමට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ මාස 16 වෙනිදා සිට 29 වෙනිදා දක්වා දිනවලදී නිවෙස් වෙත බෙදා හරින බව මැතිවරණ කොමිසම සඳහන් කළා. එම කොමිසම සඳහන් කළේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට බාර දෙන බවයි. අධිකරණ ක්‍රියාමාර්ග නොමැති පළාත් පාලන ආයතන 114ක් සඳහා අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා පමණක් තැපෑලට බාර දෙන බවද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. කොමිසම සඳහන් කළේ සෙසු පළාත් පාලන ආයතන වෙනුවෙන් ගන්නා තීරණය ඒවට අදාළ නඩු තීන්දුවෙන් පසු දැනුම් දීමට නියමිත බවයි. මේ ඡන්දයේදී ලියාපදිංචි තැපැල් ඡන්ද සංඛ්‍යාව 6,48,494 තැපැල් දෙපාර්තමේන්තුව මේ වෙනකොට සියලුම දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී කාර්යාලවල අපේ කඳවුරු තැපැල් කාර්යාල පිටවල ඒ ඡන්ද බාර ගැනීම කටයුතු සිද්ධ වෙනවා. අද දින ලැබෙන ප්‍රමාණය සාපේක්ෂව අඩු හින්දා අපි උපදෙස් දීලා තියෙනවා සියලුම නියෝජ්‍ය තැපැල්පතිවරුන්ට තමන්ගේ පළාතේ ආසන්නයේ තියෙන තැපැල් රජයේ කාර්යාලවලට අද හවස තැපැල් ඡන්ද බෙදා හැරීමේ කටයුතු සිදු කරන්න කියලා. හෙට වෙන විට ලබා දෙන සියලු තැපැල් ඡන්ද බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය තැපැල් ජාලය හරහා සිදු කරමිට කටයුතු සැලසුම් කරලා තියෙනවා. මේක දවස් 4ක 5ක ක්‍රියාවලියක්. ඈත තියෙන කාර්යාලවලට මේක අපේ සාමාන්‍ය තැපැල් ජාලය හරහා ක්‍රියාත්මක වෙන්නේ. නිල ඡන්ද දැන් මේක බෙදා හැරීම ඒක බාර දීම අපිට 16 වෙනිදා තමයි සිද්ධ වෙන්නේ. ඒකත් අපි 29 වෙනිදා දක්වා බෙදා හැරීමේ කටයුතු සිදු කරන්න සැලසුම් තියෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලියුම් පෙට්ටියට හෝ අසල්වැසි ගෙදරකට හෝ ලබා දීමේ හැකියාවක් නැහැ. අත්සන් කරලා බාර දෙන්න ඕන කටයුත්තක්. ඒ හින්දා අපි විශ්වාස කරනවා 20 වෙනි ඉරිදා නිවාඩු දවසක් ගෙවල් වල කට්ටිය හිඳේවි. විශේෂ බෙදීම් දවස් අපි දාගෙන තියෙන්නේ ඒ වගේ විශේෂ බෙදීම් කටයුතු කිරීම සඳහා. 29 වෙනිදා වෙනකොලුත් අපිට බෙදා ගැනීමට බැරි වෙච්ච ඒවා අපි 30 වෙනිදා ඉඳන් ඡන්දේ පැවැත්වෙන 6 වෙනි දින දක්වා තැපැල් කාර්යාලයට පැමිණිලා තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරලා ඒවා ලබා ගැනීමේ කටයුතු සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන් කියන්න ඕන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණාට ඡන්දේ ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් නැතුව යන්නේ නැහැ. මේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව තමාගාව තියෙනවා නම් ඡන්ද මධ්‍යස්ථානයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට පහසුවක් සිද්ධ වෙනවා. ඉතින් හැම කෙනෙක්ම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව අරගෙන තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයට යමු. හොඳයි. මේ සැරේ අපේ වියදම ගිය සැරේට වඩා අඩුයි. මට මතක විදිහට මිලියන 800ක් වගේ. මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙන්නේ අභියාචනාධිකරණයේ හමුවේ පවතින පළාත් පාලන ආයතනවල තීන්දුව කල් යන්නේ නම් එම පළාත් පාලන ආයතනවල ඡන්ද දිනයද වෙනස් විය හැකි බවයි. මැතිවරණයේ සුපුරුදු විදිහට මැයි මාසේ 6 වෙනිදා ක්‍රියාත්මක වෙයි. හැබැයි කල් දැමීමට ලක්වෙන පළාත් පාලන ආයතන අධිකරණයේ අභියෝගයට ලක්වන පළාත් පාලන ආයතන සැලකිය යුතු කාලයක් ප්‍රමාද වීමකට ලක් වුණොත් ඒ නියෝගය ලබා ගන්න ඒ පළාත් පාලන ආයතනවල මැතිවරණයේ කල් යෑමේ අවදානම තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා. ඒ ඔහුගේ මිත්තනිය සම්බන්ධයෙන් වූ පරීක්ෂණයක විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මිත්තනිය වන ඩේසි ෆොරෙස්ට් නැමැත්තිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
එන්න කිව්වා අපි ආව බල්ලයන්. දේශීය ආච්චි සම්බන්ධයෙන් අහන්න කියලා තමයි කිව්වේ. මීට කලිනුත් ආව නේද? ඔව් මේ ඉතින් ගෙදර වගේ තමයි නිතරම එන යන තැනක්. මොකද ආණ්ඩුවට වෙන වැඩක් කරන්න බැරුණාම අපු මෙතෙන්ට එක්කන් එනවා අපි එනවා. ඇවිල්ලා අහන ඒවට උත්තර දීලා අපි යනවා. මේක මොකක්ද අනේ ඡන්දේ දුන්නේ නැත්නම් ප්‍රාදේශ සභාවට සල්ලි දෙන්නේ නැහැ කියලා රටේ ජනාධිපතිවරයා කියනකොට ඒක ඊට වඩා තර්ජනයක්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නාමල් රාජපක්ෂ මහතා පැය 1.5 ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව පිටව ගියා. මේ ඔබතුමාගේ මොනවද අද ප්‍රකාශ ලබා ගන්න? නෑ අද පුංචි ආච්චි ගැන ඇහුවේ නැත්නම් අර දේශීය ආච්චි ගැන. එන්න කිව්වා මං ආවා. අහන ප්‍රශ්නවලට මං උත්තර දුන්නා. මං එළියට ආවා. ඇයි අද බෑක්කක් දැනේ? ඒකනේ මාත් බැලුවේ කලින් නේ. දැන් ගෙදර කෑම හදලත් නැතුව ඇති. ඔය සාමාන්‍යයෙන් පැය 7-8ක් තියාගන්න ඕනේ. ඒ කියන්නේ කෑම තියන්නේ බගුද? සාමාන්‍යයෙන් තියන්න එපා කියලා ඉන්නේ මොකද ගියාම එළියට එන එක ෂුවර් නෑ. අන්න විශේෂයෙන්ම ඡන්දේ කාලේ මේ දවස්වල අපිට වඩා ආණ්ඩුව කෙඳිරි ගන්නවා. ඉතින් ආණ්ඩුව කෙඳිරි ගන්න අපුව CID එකට කට උත්තර දෙන්න ගේනවා. ඒ කියන්නේ ඔබතුමා කොච්චර කරත් සැලෙන්නේ නැහැ. හරි අමාරුයි අපුව කෙඳිරි ගාවන්න. ජනාධිපති දුරයත් 3/2ක පාර්ලිමේන්තු බලයත් සහිත වත්මන් ආණ්ඩුව ජනතාව වෙනුවෙන් සිය වගකීම් ඉටු කර ඇත්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරනවා. ඔහු මේ බව සඳහන් කළේ ආණමඩුවේ පැවති ජනහමුවක් අමතමින්. කොච්චර මැතිවරණ දෙකක් ජයග්‍රහණය කළත් දැන් අද කියනවා පළාත් පාලන බලයත් ඕනිලු. බලය ඉල්ලුවා, බලය දුන්නා. හැබැයි ජනතාව වෙනුවෙන් ඉටු කරන්න තියෙන වගකීම් ටික ඉටු වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරයා දැන් රටවල් ගණනාවකටම ප්‍රතිචාරක බදු ටික ගහලා තියෙනවා. කියපු දේවල් වලට hina වුණා. කියපු දේවල් වලට දොස් පැවරුවා. අපේ රටේ ඇඟලුම් අපනයන වලින් 140ක් යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙළඳපොළ. ඇඟලුම් අපනයන වලින් 144ක ප්‍රතිචාරක බද්දක් ගැහුවයි කියන්නේ අපේ රටේ ආර්ථිකය කනත්ත දක්වා ගෙන ගියා හා සමාන. භයංකාර තත්ත්වයක් නිර්මාණය වෙන්නේ. උද්දච්චකම, අනුන්ගේ අදහස් වලට වටිනාකමක් නොදීම, මහන්තත්තකම මේ හැම ගුණාංගයක්ම ඉස්මතු කරවමින් අපිව නිහඬ කරන එක තමයි හැම වෙලාවෙම කරන්නේ. ඒ නිසා පැහැදිලිවම මේ රජයට කියන්න කැමති නිදි කිරකිරා ඉන්නේ නැතුව, ඉබි ගමනින් යන්නේ නැතුව වහාම අපේ රටේ අපනායන කර්මාන්ත බේරගන්නට වැඩපිළිවෙලක් යොදා. වත්මන් ජනාධිපතිතුමා ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළඹීමෙන් පෙනී යන්නේ ජාතික ආරක්ෂක හා ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව ඔහුට අවබෝධයක් නොමැති බවයයි පිවිතුරු හෙළවුරුමේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙරට කිසිදු ජනාධිපතිවරයෙකු ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් අත්සන් නොකළේ ඔවුන්ට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පැවති මනා අවබෝධය හේතුවෙන් බවයි. නිදහස් ශ්‍රී ලංකාවේ කිසිම රාජ්‍ය නායකෙක් නොකළ අයුරින් ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළඹෙන්න වත්මන් ජනාධිපති අනුර දිසානායක මැතිතුමා පසුගියදා කටයුතු කළා. බණ්ඩාරනායක අගමැතිතුමා, සිරිමාවෝ මැතිණිය, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා යන අයට ලෝක දේශපාලන ප්‍රවණතා පිළිබඳ හොඳ ඉවක් තිබුණා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාට, අහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජාතික ආරක්ෂාව පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. නමුත් මේ කිසිම රාජ්‍ය නායකයෙක් ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමකට එළඹෙන්න කටයුතු කළේ නැහැ. වසර 78ක් පුරාවට එහෙම නොකරන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකාව ලෝක බල අරගලයේ එක් කඳවුරකට එකතු වුණොත් ඒ හරහා ශ්‍රී ලංකාව විනාශයට පත්වෙන බව තේරුම් ගන්න තරම් මේ නායකයන් බුද්ධිමත් වුණා, පරිණත වුණා, විචක්ෂණ වුණා. ශ්‍රී ලංකාව වෙනත් කිසිම නායකයෙක් නොකළ අයුරින් ආරක්ෂක ගිවිසුමක් ඉන්දියාව සමග අත්සන් කිරීම හරහා වර්තමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා තමන්ට ජාතික ආරක්ෂාව පිළිබඳත්, ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳත් මෙලෝ හසරක අත්දැකීමක්, අවබෝධයක් නැහැ කියන එක සමස්ත ලෝකෙටම ප්‍රදර්ශනය කරා. ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත කෝසලනුවන් ජයවීර මහතාගේ දේහය සම්බන්ධ මරණ පරීක්ෂණය අද අවිස්සාවේල්ල මූලික රෝහලේදී සිදු කෙරුණා. හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 38 වැනි වියේ පසු වුණා. ජාතික ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසලනුවන් ජයවීර මහතා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබුණා. එහිදී අනාවරණ වී තිබුණේ මන්ත්‍රීවරයාට හදිසි හෘදයාබාධ තත්ත්වයක් ඇතිව ඇති බවයි. පසුව මන්ත්‍රීවරයා අභාවප්‍රාප්ත වී තිබුණා.
2024 පාර්ලිමේන්තු මැතිවරණයට කෑගලු දිස්ත්‍රික්කයෙන් තරග වැදුණු ඔහු පාර්ලිමේන්තුවට තේරිපත් වුණේ මනාප 61713ක් ලබා ගනිමින්. අවිවාහකයෙකු වූ මන්ත්‍රීවරයා මිය යන විට 38 වන වියේ පස වුණා. දේහය අද පස්වරුවේ නාපාවල අවිස්සාවේල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙනීමට නියමිතයි. ඉන්දියාවේ පළමු සිරස් එසවුම් පාලම ලෙස සැලකෙන පම්බන් පාලම ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විවෘත කෙරුණා. මෙම පාලම හරහා මන්නාරම් දූපතේ සිට කිලෝමීටර් 48ක් දුරින් පිහිටි රාමේශ්වරම් නගරය ඉන්දිය ප්‍රධාන භූමියට සම්බන්ධ කරන අතර පාලමේ ඉදිකිරීම වෙනුවෙන් වැය කර ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 550ක්. ශ්‍රී ලංකා සංචාරය අවසන් කරමින් ඉන්දියාවේ රාමේශ්වරන් වෙත පැමිණි ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා රාම් නමාමි උත්සවයට සමගාමීව පම්බන් දූපතේ ප්‍රධාන නගරය වන රාමේශ්වරන් ඉන්දියාවේ ප්‍රධාන භූමියට යා කෙරෙන අම්බන් පාලම විවෘත කළා. ඉන්දියාවේ රාමනාදම්පුරම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති පම්බන් දූපත සහ මන්නපම් නගරය යා කෙරෙන්නේ මෙම පාලම හරහායි. මෙම පාලම එරට පළමු සිරස් එසවුම් පාලම ලෙස සැලකෙනවා. පම්බන් පාලම ඉදිකිරීමට වැය වී ඇති මුදල ඉන්දිය රුපියල් කෝටි 550ක්. ඉන්දිය රජය නිවේදනය කළේ මෙම පාලමේ ආයු කාලය වසර 100ක් වන අතර පම්බන් පාලම තමිල්නාඩුවේ සිට පෝක් සමුද්‍ර සන්ධිය හරහා කිලෝමීටර 2.08ක දුරින් පිහිදෙන බවයි. මෙම පාලමේ දුම්රිය මාර්ගයේ මීටර 72.5ක කොටසක් එසවීමට හැකියාව ඇති අතර අනෙක් කොටස තිරස් අතට ඔසවා නෞකා ගමනාගමනයට ඉඩ පහසුකම් ලබා දී හැකියි. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මෙම පාලම විවෘත කිරීමත් සමග ඉන්දියා වෙරළාරක්ෂක නෞකාවක් පාලම යටින් මෙලෙස ගමන් කළ අතර ඉන්දිය ප්‍රධාන භූමිය සහ රාමේශ්වරන් අතර තිබෙන දුම්රිය මාර්ගයේද ඉන්දිය අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කෙරුණා. පම්බන් දූපත සහ ගොඩබිම යා කරමින් පළමුවරට පාලමක් ඉදි කර ඇත්තේ 1914 දී වන අතර මලබැදී පාලම දි รา පත් වීම හේතුවෙන් 2022 දී එම පාලම වසා දමා තිබෙනවා. මෙරට මන්නාරම සිට රාමේශ්වරන් දූපත අතර ඇති දුර කිලෝමීටර 48ක්. අනතුරුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියානු ජනතාව ඇමතීම සිදු කළ අතර එහිදී දීවර ගැටලුව පිළිබඳවද අවධානය යොමු කෙරුණා.